තනිකර තියෙන ස්වයං නිර්ණය දීලා තියෙන්නේ මේගොල්ලෝ. අපි සාමයෙන් ඉන්න බලනවා. සංහාර කරේ අපි නෙවෙයි. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ මේ සාමය වෙනුවෙන් සංහාර කරපු ප්‍රභාකරලා කරපු වැඩ. සංහාර කරේ අපි නෙවෙයි. අපි පුළුවන් තරම් සාධාරණ මේ තියෙන්නේ මේවා තමයි සංහාර. මේවා තමයි සංහාර කියන්නේ. ඉතින් අපි සංහාර කරේ නෑ. මේවට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. මේවයි සංහාර කියන්නේ මහත්තයෝ. මෙන්න සංහාර. මේ මණික්වා මරේ මෙහෙ කැපිටි කොල්ලේ කරපු ඒවා. මේ තියෙන්නේ මේවයි සංහාර කියන්නේ. කොහෙවත් නම කරේ නෑ. මේ තියෙන්නේ මේවට තමයි සංහාර කියන්නේ. හරිද? මේවා ගැන කහොයන්න ඕනේ. මේ අපිට ඕන තරම් දෙන්න පුළුවන්. මේ පදවිය මේ කීයක්ද මේ අහිංසක ළමයි මරපු ඇටි මේ තියෙන්නේ මේවයි තමයි සංහාර. මෙන්න මේවට කතා කරන්න ඕනේ. මාමඩුව බස් බෝම්බ 1986 මේ අරන්තලා භික්ෂු ඝාතනේ. ඉතින් මේවයි සංහාර කියන්නේ. මේවා ගැන හොයන්න මේවා ගැන. හැබැයි ආර්ථික ජාතිවාදී අධිකරණ දේවංග හොරවට මතක් කරනවා. අද අපි ආවා මීගමුවට. මීගමුවේ මේ ස්වයං නිර්ණයිති ඉල්ලලා මේ වෙනකොට ස්වයං නිර්ණයිතිය ඉල්ලලා මේ වෙනකොට මෙතන අපි දකිනවා මේ දීවර සහයෝගිතා ව්‍යාපාරී ඉස්සරහා මෙතන සංවිධානය කළ දෙන වැඩසටහනක්. ඉතින් අපි ඒකට විරෝධතාවය දක්වන්න ආවා. ඉතින් ඒකට අපිට අධිකරණ නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ අධිකරණ නියෝගයට අපි ගරු කරනවා. ඒ අධිකරණ නියෝගයට ගරු කරලා අපි සාමකාමී විරෝධතාවය ප්‍රකාශ කරලා අපි මෙතනින් ඉවත් වෙනවා. මොකද මගේ නමට ඇවිල්ලා තියෙන අධිකරණ නියෝගයක් සිංහල රාවයේ සංවිධානයේ ප්‍රචාරක ලේකම් මధుභාෂණ ප්‍රවර්තනාංශ අනාය විසින් 10 වෙනි දින ජෝෂප් මාවතේ මීගමුවේ ලිපිනේ පිහිටි ජාතික දීවර සහයෝගිතා ස්ථානයේ 10 දිනකගෙන් යුත් පිරිසක් සමග උද්ඝෝෂණ නිරත වීමට සංවිධානය කර ඇති බවට තොරතුරු අනාවරණය ඇති බවත් මීගමුව ප්‍රසිද්ධයේ අපි මාර්ග නීති උල්ලංඝනය කරේ නැහැ. අපි කිසිම දෙයක් කරේ නැහැ. අපි අධිකරණයට ගරු කරලා සාමකාමීව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන භාෂණීය නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අනුව අපි අපේ විරෝධතාවය ප්‍රකාශ කළා. සාමකාමීව හිටියා පාරායින්ට වෙලා අපි පාර අවහිර කරේවත් නැහැ. ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන්නේ අපි කතා කරන්නේ මේ ලංකාවේ දෙමළ සංහාරයක් උනේ නෑ ඇත්තම කතාව. ඕගොල්ලන්ට මේ හැමෝම කියනවා මේ දෙමළ සංහාරයක් කරලා කියලා මේ හරිනලා ගේන්න හදන මේ ව්‍යවස්ථා සංශෝධනයට සම්පූර්ණයෙන්ම මේ වෙනකොට මේ වටපිටාව සූදානම් කරන මුක්තිය දදා බලනවා ලංකාවේ මිනිස්සු මේවට විරෝධතාවය ප්‍රකාශ කරනවද නැද්ද කියලා. ඉතින් මේ තමයි සිංහල මිනිස්සු සංහාරය කරපු ඒවා. මේ තියෙන්නේ උපවේලි සාමාන්‍ය පුරවැසියන් මරපු ඒවා. හරිද? මේ තියෙන්නේ අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරපු ඒවා. මේවයි සංහාර කියන්නේ. එතකොට මේ තියෙන්නේ මාවමඩුව බස් බෝම්බේ. හරිද? මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අර්ලගංගල සහ බණ්ඩාරදුව සිවිල් ජනතාව සංහාර කරපු එක. හරිද? මේ තියෙන්නේ. එතකොට මේ ලාහුගල ඉන්න ජනතාව මරපු ඒවා. ජනතාව අහිංසක ගොවියෝ. උදැල්ල කැත්ත විතරයි අතේ තියන් හිටිය සිංහල ගොවියෝ. ගම්මාන වලට පැනලා කපලා කොටලා ඇස් බැඳලා අත් ගැට ගහලා බැඳලා මරපු ගොවියෝ. හරිද? එතකොට ඒ දේවල් කරලා මේ කැබිති කොල්ලෑවේ බස් බෝම්බ ප්‍රහාර එල්ල කරලා. එතකොට මේ පදවියේ තියෙන පදවියේ අහිංසක මිනිස්සුව ගම් වලට ඇදලා මරපු ඒවා. ඉතින් මේවත් එක්ක බලනකොට සංහාර කරලා තියෙන්නේ අපි නෙවෙයි. සංහාර කරලා තියෙන්නේ මේ LDD ත්‍රස්තවාදය. අපි කරුණාකරලා අනුරු කුමාර දිසානායකට කියනවා ඔබතුමාට කොන්දපණ ඇතුව මේ රටේ ඒකීයභාවය පිළිගන්න බැරි නම් මේ රටේ ස්වෛරීත්වය පිළිගන්න බැරි නම් ඔබතුමාගේ දීලා යන්න මේ ඕක ළමයෙකුට එච්චරයි කියන්න තියෙන්නේ. හරිද? ඔව් පැලවත්තේ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගේන්න එපා. අනිත් කාරණාව මේ රටේ ඒකීය රාජ්‍යයක් විදියට මේ රට සියලුම ජනවර්ග වලට නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කර යුතුයි. ඒ වෙනුවෙන් අපි අඛණ්ඩව සටන් කරනවා. මේ රටේ ඉන්න පුරවැසියන්ට අපි කියනවා, මේ රටේ ඉන්න රටවැසියන්ට අපි කියනවා එන්න මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් කරන්න එන්න. මේ රට
ඒකීය විදියට රැකගෙන අපි අනාගතයේ ඉන්න දරු පරම්පරාවන් වලට මේක දායාද කළ යුතුයි. විශේෂයෙන්ම හතරවෙනි ඊළාම් යුද්ධය වෙනකොට අපේ රටේ රණවිරුවන් 27000කට වැඩිය ජීවිත පරිත්‍යාග කළා මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න. ඔවුන්ගේ මේ කැපකිරීම විනාශ කරන්න දෙන්න එපා. ඔබේ ඡන්දයෙන් ඔබට දැන් මේ වෙනකොට අපි දකිනවා ඔබේ ඡන්දයෙන් මේ වෙනකොට වෙනත් මානයකට ගෙනියනවා. අපි කියනවා අනුර කුමාරට මේ අගමැති හරිනව පුළුවන් අයින් කරලා පෙන්නන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා මේ රට බෙදන්න හදන හරිනට විරුද්ධව එක පියවරක් කරන් පෙන්නන්න කියලා අපි අභියෝග කරනවා අනුර කුමාරට. පුළුවන් නම් කට ඇරලා මේක ඒකීය රාජ්‍යයක් කියලා කියන්න. මොකද අපිට ආරංචි මේ වෙනකොට පොසොන් පොයටවත් ඉන්නේ නැතුව ප්‍රංශ ගිහිල්ලා ඩයස්පෝරාව එක්ක සාකච්ඡා කරන්න හදනවා කියලා අපිට ආරංචි. ඔයාට ඩයස්පෝරාවේ මනදොල සපුරන්නේ නැත්තම් ඔයා කට ඇරලා කියන්න මේක ඒකීය රාජ්‍යයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිට ඔයා කටයුතු කරන්නේ නැහැ කියලා කියන්න කියලා අපි අභියෝග